ඔයාලත් විසප්පු ගෙඩි වලින් කුරුලෑ වලින් දුක් විඳින කෙනෙක්ද? එහෙනම් මෙන්න මේ බේත් එක හදා ගන්න. ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොළ විශේෂය. හැබැයි සමහරව දන්නවා ඇති මේ කොළ විශේෂය මොනවද කියලා. මේ තමයි අනෝද කොළ. බෙහෙත් අනෝද කිව්වම හැමෝම දන්නවා. ඉතින් අපිත් බලමු මේ බෙහෙත් එක කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මුලින්ම අපි කරන්නේ කඩාගත්ත අනෝද කොළ ටික පොල් කටුවක් පිරිසිදු කරලා නැත්නම් සුද්ධ කරලා අරගෙන ඒකට දා ගන්න ඕන. මොකද මේක ඊට පස්සේ අපි කොටා ගන්න ඕනේ. හින්දා මේ විදිහට අපි පොල් කටුවක් ගන්නෙ වංගෙඩියක් භාවිත කරනට වැඩිය පිරිසිදු පොල් කටුවක් වඩාත් හොඳයි. ඊට පස්සේ පොල් කිරි ටිකක් නැත්නම් මිටි කිරි චුට්ටක් මිරිකලා සාමාන්‍ය හැඳි 4ක වගේ ප්‍රමාණයක් දාගන්න. මෙන්න මේ වගේ ප්‍රමාණයක් ඔයාලට පේනවා ඇති. මුලින්ම එකතු කරගන්න මේ අපි හදාගන්න බෙහෙත් එකද. ඊට පස්සේ මෝල් ගහක් හරි ලී කැබැල්ලක් හරි ආදාරයි මේක සම්පූර්ණයෙන්ම තලා ගන්න පුළුවන්. ඉතින් අඹරුන් ගලේ වුණත් ඇඹරුලට ගැටලුවක් නැහැ. මොකද මේක විස දෙයක් නෙවෙයි අනෝදකොළ කියන්නේ. ඊට පස්සේ ඔන්න ආකාරයට හොඳට කොටා ගත්තට පස්සේ මම ඔයාලට පෙන්නන්නම්. ඔන්න බලන්න මේක තලපයක් වගේ වෙනවා කොටලා හොඳට. නැත්තම් අඹරලා ගත්තත් වඩාත්ම සුදුසුයි. ඉතින් ඊට පස්සේ අපි මේක කරන්නේ මේ යුසර් ටික මිරික ගන්න ඕන. ඔන්න බලන්න හොඳට ගෙඩිලා තියෙනවා. ඊට පස්සේ මේ යුසර් ටික මිරික ගන්න අපි කරන්නේ හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් ගන්න. මොකද මේක අපි පිරිසිදු රෙදි කෑල්ලක් අනිවාර්යෙන් ගන්න ඕන. මොකද අපි විසප්පු ගෙඩියකනේ ගන්නෙ. ඉතින් නැත්තම් කුරුලෑයකනේ ගන්නෙ. ඒ විස බීජ ඇතුලේ නැත්තම් ඒකෙන් හින්දා පිරිසිදු රෙදි කෑල්ලක් ගන්න එක අනිවාර්යයි. ඊට පස්සේ අපි යකඩ හැන්දක්, පිත්තල හැන්දක්, ඒ වගේ හැන්දක් අරගෙන ඒකට මේ වයින් යුස සාමාන්‍යයෙන් හැන්දි 3 කාලක් විතර පුරව ගන්න. සම්පූර්ණයෙන්ම එකක්ම පුරවලා ගන්න එපා. මොකද එහෙම වුණොත් මේ වැඩේ කරන්න අපහසුයි. ඔන්න ඔයගේ ප්‍රමාණය අපි හිතමුකෝ. හැන්ද උඩින් පිරලා යන ගානටම වගේ ගන්න මේ ගානත් වැඩි. ඊට පස්සේ ඔන්න වගේ චුට්ට මම අඩු කරලා ගත්තා. ඊට පස්සේ ඔයාලා ලිපට හරි ගෑස් එකට හරි හිමින් අල්ලන්න. හැබැයි මේක ටක් ගාලා පැහි දාන්න නැත්නම් නටන්න ගන්නවා හැන්ද අල්ලපු ගමන් ලිපට. ඔන්න බලන්න. ඊට පස්සේ පොඩ්ඩක් සැරින් සැරේ උඩට ගන්න ආපහු පහත් කරන්න. ඒ විදිහට ඔන්න ඔය විදිහට ගන්න. ඔයාලට පේනවා ඇති. 3-4 පාරක් නටද්දි මේ හොඳටම ඇති. ඔයාලගේ විසප්පු ගෙඩි කුරුලෑ ගෙඩි තියෙනවා නම් එක දවසක් කාලෙප කරන්න. දින දෙකක් යද්දි ඔයාලට දින දෙකක් ගෑවත් හොඳටම හොඳ සුවයක් ගන්න පුළුවන් හරිය අපූර්ව බෙහෙතක්. ධනිස් වේදනා, කොන්දේ වැක්කුම් සියල්ලම දින 5ක් ඇතුළත සුව කරගන්න අවශ්‍යද? එහෙනම් මෙන්න මේ බෙහෙත් පොට්ටෙන සහ මේ බෙහෙත් පත්තුව ඔබත් මිලදී ගන්න. මේ හරිය අපූර්ව ප්‍රතිකර්මය කරන්නේ මෙන්න මේ විදිහට. මුලින්ම අපි කරන්නේ බෙහෙත් පොට්ටෙන හුමාලෙන් තම්බලා තවා ගන්නවා. විනාඩි 10ක් පමණ. ඊට පස්සේ අපි හදාගත්ත පත්තුව ආලේප කරනවා. ආලේප කරලා ඉවරලා කෙසෙල් කොළ කෑල්ලක් අරගෙන උඩින් තියලා රිදිපටියකින් වෙලා ගන්න. ඊට පස්සේ ඔයාලගේ ප්‍රතිකර්මය මේ විදිහට දින 5ක් කරන්න විතරයි අවශ්‍ය වෙන්නේ. අවශ්‍ය ඔබ මේ දුරකථන අංකයට කතා කරන්න.